හායි කොහොමද ඉතින් ඔයාලට මං අද ඔයාලට අරගෙන ආවේ අපේ ටිනූ බබාගේ නර්සරි එකේ එක්සිබිෂන් එකේ වීඩියෝ එකක්. අපේ බබා යන්නේ වයිස්වේ ඉන්ටර්නැෂනල් ප්‍රී ස්කූල් එකට. ඉතින් මේ එක්සිබිෂන් එක තිබුණේ ඔක්තෝබර් 10. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට අපේ නර්සරි එකේ චූටි බබාලගේ ලස්සන නිර්මාණ ටිකක් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා. මම මුලින්ම අපේ නර්සරි එකේ ටීචර්ස්ලා තුන්දෙනාට බොහොම ස්තුති කරනවා. මොකද එයාලා මේ එක්සිබිෂන් එකට වගේම අපේ දරුවන්ට අකුරු කියලා දෙන්න ගොඩක් මහන්සි වෙනවා. අවුරුදු 3ත් 5ත් අතර ළමයින්ට උගන්වනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. මොකද අපි ගෙදර තනි බබෙක්ව බලා ගන්නකොට අපිට ගොඩක් මහන්සි. ඒත් අපේ ආදරණීය ටීචර්ස්ලා ළමයි ගොඩක් එකපාර බලා ගන්නවා. ඉතින් එයාලා ඇත්තටම ලොකු කැපකිරීමක් කරනවා. ඉතින් මම ඒ වෙනුවෙන් අපේ ආදරණීය ටීචර්ස්ලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපේ චූටි පැටව් ටිකත් මේ නිර්මාණ හදන්න ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒ වගේම අපේ ආදරණීය දෙමව්පියනොත් ඒකට ගොඩාක් මහන්සි වෙලා තියෙනවා. එයාලත් ලොකු කැපකිරීම කරනවා. අපි හැමෝම ආසයි අපේ දරුවෝ ලස්සනට ඉගෙනගෙන අනාගතේ හොඳ යහපත් දරුවෙක් වෙනවට. ඉතින් ඒකට මූලික අඩිතාලම දමන්නේ පෙර පාසල. ඉතින් පෙර පාසලෙන් මේ ලැබෙන පුහුණුව, අත්කම් නිර්මාණ ඒ වගේ දේවල් නිසා තමයි අපේ ළමයි දැනුම ලබා ගන්නේ. ඉතින් ඒකට ගොඩාක්ම මහන්සි වෙන්නේ අපේ ආදරණීය පෙර පාසල් ගුරුතුමියන්ලා. ඉතින් එයාලා කරන ඒ කැපකිරීමට ප්‍රතිඵලයක් විදියට එයාලට කවදා හරි දවසක සතුටු වෙන්න පුළුවන් ලස්සන ළමයි ටිකක් සමාජයට වැඩදායී ගුණ යහපත්කම් වලින් පිරුණු ළමයි ටිකක් සමාජයට බිහි වුණාම. ඉතින් අපි දෙමව්පියන් වශයෙන් අපිත් දැනගන්න ඕනේ අපේ යුතුයකම් ඉෂ්ට කරන්න. ඉතින් සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම වගකීමක් තියෙනවා දෙමාපියන් වශයෙන් දරුවන්ට හොඳම දේ ලබා දෙන්න. අධ්‍යාපනය පැත්තෙන් ගත්තොත් සෑම අම්මා කෙනෙක්ම තාත්තා කෙනෙක්ම කැමති තමන්ගේ දරුවා හොඳින් ඉගෙනගෙන ඉහළටම යනවට. ඉතින් ඒකට මූලික අඩිතාලම දමන්නේ පෙර පාසල. ඉතින් දැන් මේ ඔයාලට පේන්නේ අපේ චූටි පැටව් ටික හදපු නිර්මාණ ටිකක්. ඉතින් මේ වගේ නම් ගහලා තියෙනවා ඒ පැටියගේ නම් ටික. ඉතින් එයාලා ලස්සනට මේ නිර්මාණ හදලා තියෙනවා. ඉතින් මේවට චූටි පැටව් වගේම අපේ ටීචර්ස්ලා තුන්දෙනාත් ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඉතින් ලස්සනටම හදලා තියෙනවා. එයාලගේ මේ චූටි වයසට මේ නිර්මාණ හදපු එක ඇත්තටම පුදුමයි. ඉතින් යාලට මේවා හදන්න කියලා දෙන්නේ අපේ ආදරණීය ටීචර්ස්ලා. ඉතින් එයාලා ගොඩාක්ම හොඳට අපේ ළමයින්ව බලා ගන්නවා. ඇත්තටම මම ගොඩාක් සතුටු වෙනවා මගේ බබාව වයිස්වේ ඉන්ටර්නැෂනල් ප්‍රී ස්කූල් එකට දාන්න ලැබීම ගැන. මොකද භාෂාව ගත්තොත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් කරන්නේ. ඉතින් අපේ බබාට දැන් එයාගේ වයසට ගැලපෙන විදියට ඉංග්‍රීසි කතා බහ කරන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන පැත්ත ගත්තොත් ඒ සිලබස් එක නිසියාකාරව ඉගැන්වීම් කටයුතු කරනවා. අපේ බබා නම් පාසලට යවෙන්නේ ගොඩාක්ම අඩුවෙන්. මොකද අපේ බබා නිතරම අසනීප වෙනවා. නමුත්
ඒ ටීචර්ස්ලා බබා අසනීප වෙලා යන්නේ නැති දවසට උගන්වන පාඩම් වුණත් ඊළඟ දවසේ බබා ගියාම ඒවත් කවර් කරනවා. ඇත්තට මේකට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මම ටීචර්ස්ලට. මමත් උත්සාහ කරන්නේ පුළුවන් තරම් බබාව හැමදාම ස්කූල් යවන්න. ඒත් නිතරම අපේ බබා අසනීප වෙන නිසා මට ඒ දේ කරගන්න අමාරු වෙනවා. මං හිතන්නේ අපේ බබා විතරක් නෙමෙයි ගොඩක් බබාලට මේ වයසේදී නිතරම අසනීප හැදෙනවා. ඒක නිසා ඒක සාමාන්‍ය දෙයක් කියලා මම හිතනවා. නමුත් ඉතින් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ ටීචර්ස්ලට කරදරයක් නොවන විදියට ළමයිව ස්කූල් යවන්න හැමදාම. ඉතින් ඇත්තටම අපෙන් එතන මගෙන් ගොඩාක් වෙලාවට අඩුපාඩුවක් වෙනවා. ඉතින් හිතාමතා කරන දෙයක් නෙමෙයි ඒක. බබා අසනීප වුණාම ස්කූල් යවන්නේ නැත්තේ අනිත් ළමයින්ටත් ඒ අසනීපේ බෝ වෙන නිසා. ඉතින් අපි හිතනවා වගේ මං හිතනවා අනිත් දෙමාපියනුත් ඒ ගැන සැලකිලිමත් වෙනවා කියලා. එහෙම වුණාම අර ලෙඩ රෝග බෝ වෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. ඒකයි මම හැමදාම වගේ අපේ බබා අසනීප වුණාම ළමයා බබාව ස්කූල් යවන්නේ නැත්තේ. ඉතින් අපේ චූටි පැටව් ටිකගේ මේ ලස්සන නිර්මාණ බලන්න ආදරණීය දෙමාපියන්, එතකොට එයාලගේ සහෝදර සහෝදරියන් වගේම ගොඩ දෙනෙක් ඇවිත් හිටියා. දැන් මේ ඔයාලට පේන්නේ අපේ චූටි පැටව් ලස්සනට මේ කප් වලින් කරලා තියෙන නිර්මාණ ටිකක්. ඉතින් ඒ චූටිම චූටි කප් එකකින් එයාලා ලස්සන එක එක නිර්මාණ කරලා තියෙනවා. ඒ වගේම මේ පේන විදියට ඉබ්බෝ හදලා තියෙනවා. ඉතින් මේ ටික හරිම ලස්සනයි. පාට කොලාලවලා ලස්සනට එයාලා ඒව හදලා තියෙනවා. මේ තියෙන්නේ ප්ලාස්ටික් කප් වලින් හදපු ලස්සන නිර්මාණ ටිකක්. අපේ චූටි බබාලා ටික දැන් මේ යාළගේ යාළුවොත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් යාළට අද හරි සතුටුයි. හැම දරුවෙක්ගෙම මූණේ තිබුණේ ලස්සන හිනාවක්. ඉතින් යාළගේ අම්මලා තාත්තලා අක්කලා අයියලා නංගිලා මල්ලිලා ඔක්කොම ඇවිත් තිබුණ නිසා එයාලට හරි සතුටුයි. ඉතින් මං දැක්කා ගොඩාක් බබාලා අම්මලා තාත්තලව අතින් අල්ලගෙන ගිහිල්ලා එයාලා කරපු නිර්මාණ පෙන්නනවා. ඒ වගේමයි අපේ බබන් අපේ ටිනෝ බබත් එයාගේ තාත්තාවම තාත්තව අතින් එක්කගෙන ගිහින් එයා කරපු නිර්මාණ එකින් එක පෙන්නුවා. එයා මටත් එහෙම පෙන්නුවා. හැබැයි මට පෙන්නනකොට නම් අපේ ටිනෝ බබාට මතක නෑ සමහර දේවල් එයා කරා කියලා. එයා අනිත් යාළුවෝ කරපු දේවලුත් කියනවා එයා තමයි ඒක කරේ කියලා. එතකොට මං ඇහුවම ඔයාද මේක කරේ? ඔයා බොරු කියන්න එපා. බොරු කියන්නේ නෝටි ළමයි කියලා. ඊට පස්සේ එයා කියනවා නෑ සොරි මම නෙමෙයි ඒක කරේ කියලා. ඉතින් එයාලට හරියටම තාම මතක නෑ. එයාලා තාම චූටීනේ. මම දැක්කා එදා ඇවිත් හිටපු හැම අම්මා කෙනෙකුම තාත්තා කෙනෙකුම ගොඩාක් සතුටු වුණා. මොකද තමන්ගේ දරුවන්ගේ මේ වගේ නිර්මාණ දකිනකොට එයාලට ගොඩාක් සතුටු හිතෙන්නේ නැති. එදා මටත් මගේ මහත්තයටත් ගොඩාක් සතුටුයි. ඒ වගේම මම ඒක අනිත් දෙමාපියන් සෑම දෙමාපියන්ගෙන්ම ඒ දේ දැක්කා. ඉතින් ඇත්තටම ගොඩාක් මහන්සි වුණ ආදරණීය ටීචර්ස්ලට මම නැවත වාරයක් ස්තුති කරනවා. අපේ දරුවෝ වෙනුවෙන් ඔයාලා ගොඩාක් මහන්සි වුණා. ඉතින් වයිස්වේ ඉන්ටර්නැෂනල් ස්කූල් එක ගොඩාක් හොඳ ප්‍රී ස්කූල් එකක්. අපේ දරුවන්ට හොඳම තැන තමයි මෙතන. මේ වීඩියෝ එක බලන ඔයාලා බලපිටිය අම්බලන්ගොඩ අවට අය නම් මම ඔයාලට මේ වයිස්වේ ඉන්ටර්නැෂනල් ප්‍රී ස්කූල් එක රෙකමන්ඩ් කරනවා. මොකද
මේක ගොඩාක් හොඳ ප්‍රී ස්කූල් එකක්. ඒ උගන්වන ටීචර්ස්ලා හරිම කරුණාවන්තයි. හරිම ආදරණීයයි ළමයින්ට. එයාලා දෙමාපියන්ටත් එක්කත් හරිම සුහදශීලීව වැඩ කටයුතු කරනවා. ඉතින් මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න කියලා මං ඉල්ලනවා. ඒ වගේම මගේ තවත් වීඩියෝ බලන්න ඔයාලා කැමති නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකත් share කරන්න කියලා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.